උදේ මහත්තයා මේ ස්ථානය කොතනද? මේක අපේ මහත්තයා අනුරාධපුර අපිට දකුණු පසින් තියෙන රුවන්වැලි මහසෑය. මේ පැත්තේ තූපාරාම පුදබිම ඒ සිද්ධාස්ථාන දෙක මැද්දේ බිම. ඔව් මම දැනගන්න කැමති උදිත මහත්තයා එකපාරක් අපි ඔබතුමාත් එක්ක වීඩියෝ එකක් කරා මේ පුදබිමේ. එතකොට එදා දැක්කද ඔබතුමා දැක්කද පාසල් වල දරුවෝ දෙමව්පියෝ ගුරුවරු කඩාගෙන අරවට ගිහිල්ලා සිරප්පුපත්තු දාගෙන ගියා. ඒ සම්බන්ධව මම ඔබතුමාට කියන ඔබතුමා ආධ්‍යාත්ම නායකයෙක් හැටියට ඔබතුමාට ඒ ගැන ඒ සම්බන්ධව දැනුමක් තියෙන නිසා අපි මේක ගුරුවරුන් හෝ දෙමව්පියොන්ට දරුවන්ට මේවට අපි මේ ස්ථානට පැමිණියොත් මේවට අපි යන්නේ කොහොමද බලන්නේ කොහොමද කියන එක පොඩි කෙටියෙන් පොඩි පැහැදිලි කිරීමක් කරනවා. ඒක මහත්තයා පැහැදිලිවම එතන අපිට බොහෝම ගරු ගහම්බීර ශිෂ්ටාචාරයක් විනයක් හැදිච්චකමක් තිබුණු ජාතියක් හිටපු රටක්. එහෙම හැදිච්චි දරු පැටව තාම අතලොස්සක් හරි ඉතුරු වෙලා ඉන්න රටක්. ඒ නිසා පැහැදිලිවම මේ වගේ බිමක්කට එනකොට ඒ තමන්ගේ ඒ පාවහන් ඉවත් කරලා හිස්වැසුම් අයින් කරලා මේක පැහැදිලිවම පුදබිමක්. පුදබිමක් කියන්නේ දෙවි දේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම නිරන්තර වැටෙන. ඒ එන කට්ටියට පවා ඒ දේවාකර්ෂණය ලැබෙන ආධ්‍යාත්මික ශක්තිය කියන එක නිරන්තර මේ විශ්වයේ සියලු දිව්‍ය ලෝක සියලු ශක්තියින් එකට සම්බන්ධ වෙන මධ්‍යස්ථාන ඒවා මේ රජවරු අද ඉන්න දේශපාලඥයෝ වගේ ආවට ගියාට කරපු කිසිම ඉදිකිරීමක් නැහැ මේ වගේ. මේවා රහතුන් වහන්සේලාගේ අවුරුදු දහස් ගණන් දකින්න පුළුවන් ආපස්සට දකින්න පුළුවන් මේ ගැඹුරු ඥානනයක උපදෙස් අරගෙන යම්කිසි හේතු ප්‍රත්‍ය මතම ඉදිකරපු සිද්ධාස්ථාන මේවා. නැවත මේ රටේ ඒ යටපත් කරපු ඇත්ත ශාසනය මතු වෙනවා. ඒ නිසා මං ඉල්ලීමක් කරන්නේ ඒ ගුරුවරුන් මේවා ටිකක් ගැඹුරින් අවබෝධ කරගෙන ඒ සංචාර එනකොට ඒ ළමයින්ට ඒවා කියලා දීලා ඒ ටිකක් ඈතින් සපත්තු මේස් ගලවලා ඇත්තටම මේ බිමකට ඇවිල්ලා මෙහෙම මේ වගේ තැනක ඉඳලා වන්දනා කරත් තමන්ගේ අකුසල් දුරු වෙන තරම් බල සම්පන්න බිම් මේ. ඒ නිසා ඒක ලොකු කතාවක්. එතකොට උදිත මහත්තයා මට කනකාටු කාරණාව තමයි මේ බාරව ඉන්න ස්වාමීන් වහන්සේලා හා කමිටු වල ඉන්නෝනේ සභාපතිවරු ලේකම්ලා. එතකොට ඇයි මේක දැන් නොදන්නා පිරිසුත් වෙනවනේ මේ ස්ථානට ඇත්තම දන්නේම නැහැනේ ඇත්තරම. එතකොට ඇයි මෙතනද ප්‍රචාර කටයුත්තක් බෝඩ් එකක් හරි මොනවා හරි මේ කිසිම තැනක මම දකින්නේ නැහැ වගේ දෙයක් ප්‍රචාර කටයුත්තක් කරලා තියෙනවා කියලා. එදා එවකට හිටපු දේශපාලඥයෝ පාලන අධිකාරිය මේ බිමට එන සෑම කෙනෙකුටම අර ගැඹුරු ධර්මතාවය දැක ගැනීම සඳහා තමයි මේ බිම සකස් කරලා තිබුණේ. අද හාත්පසින්ම ඊට වෙනස්ම මගක් මීට අවුරුදු 200ක විතර ඉඳලා එහා පැත්තේ ඉඳලා හාත්පසින්ම මේ සියල්ල පාවිච්චි කරන්නේ මේ රටේ ආර්ථිකයට. ඒ කියන්නේ විදේශකයන් එන ඒ කට්ටියට මේ ගල් කණු ටික පෙන්නලා අපේ ඉතිහාසය පෙන්නලා මුදල් උත්පාදනය කර ගැනීම සඳහා මේවා තමයි පාවිච්චි කරන්නේ. එතකොට මේවා බාරවින්න නිලධාරි බලධාරිත් තමන්ගේ රස්සාව කරන්න. ඒ කට්ටියට අනුකම්පා කරන්න තමයි අපිට තියෙන්නේ. අපි මේ පෙරණන් අපි මීට වඩා උස්සඬින් මේවා කතා කරා. අපිත් දැන් ටිකක් නිවිලා බලනවා මේක වෙනස් විදිහකට මේ ලෝකෙට කියලා දෙන්න. ඉතින් ඒ නිසා ඒ කට්ටිය ගැන අනුකම්පා කරන්න තමයි තියෙන්නේ. ඒ කට්ටියත් බරපතල අකුසලයක් කරගන්නේ. ඒ කියන්නේ ආර්ථිකයට එහා ගියපු වටිනාකමක් මේ රටේ තියෙනවා. මුළු ලෝකෙටම දවසක අපට පණිවිඩයක් දෙන්න පුළුවන් සැඟවිච්ච රහස් තියෙනවා මේ බිම් වල. ඒ නිසා මේ බිම ආවට ගියාට පරිහරණය කරන කාටත් හොඳක් නම් වෙන්නේ නැහැ. ඉතින් අයහපතක් තමයි වෙන්නේ. ඒ නිසා තමයි ඉතින් මේ විපත් ඇති වෙන්නේ මේකෙන් මුදවා ගන්න තමයි අපි ගොඩක් අරගල කරන්නේ. ඉතින් මේක ගැඹුරු කාරණයක්. මේක අවබෝධ වෙන පින්වන්ත මිනිස්සු ඉස්සරහට බිහි වෙනවා මේ සමාජය. හරියම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.